ඒ නිසා කවදාවත් මෙතන මැද ලකුණ කියන එක ගන්න එපා. හේතුව මේ දෙන්න ගුණ කරලා ගන්න කෙනෙක්. එයාගේ වීඩියෝ එකේ තිබෙන්නේ මෙන්න මේ වගේ එකක් නේ. මේ වගේ එකක් සුළු කරද්දී අපි පොඩි කතන්දරයක් පාවිච්චි කරනවා. ඒ තමයි අපි මෙයාට කියනවා පළවෙනි එක්කනා කියලා, මෙයාට කියනවා දෙවෙනි එක්කනා කියලා. මේ ගාන හදද්දී අපි කරන්නේ පළවෙනි කෙනාගේ වර්ගය ලියනවා. පළවෙනි කෙනා A කියන එක්කනාගේ වර්ගය. ලකුණ දාන්නේ නැත්නම් ධන ඍණ භාවය දාන්න ඉඩ තියලා අපි ලියනවා 2 තිතක්. පළවෙනි කෙනා තිතක්, දෙවෙනි කෙනා හැමදාම ධන, දෙවෙනි කෙනාගේ වර්ගය කියලා. මෙතන හැමදාම ධනම තමයි ඉන්නේ. මේ ලකුණ මොකක් වුණත් මෙතන ගන්න. මෙන්න මෙතන ලකුණ තීරණය කරන්න ළමයි අපි බලනවා පළවෙනි කෙනාගේ ලකුණ දාලා නැහැ කියන්නේ එයා ඉන්නේ ධනනේ. පළවෙනි කෙනාගේ ලකුණයි දෙවෙනි කෙනාගේ ලකුණයි දෙක සමානයි නම් අපි මෙතන ගන්නවා ධන. කියන්නේ මේ දෙන්නගේ ලකුණු සමානයි නම් ධන. මේ දෙන්නම ඍණ නම් තිබ්බේ ඒත් ලකුණු සමානයිනේ. එහෙනම් මෙතන එනවා ධන. මෙයා ධන වෙලා මෙයා ඍණ වුණොත් ඒ දෙන්නගේ ලකුණු අසමානයි. එහෙනම් ඍණ එන්න ඕනේ. හරිද? එතකොට මෙයා හැමම එනවා ධන දෙවරක් A 2යි A වැඩි කිරීම B කියන්නේ 2යි A B. මෙයා හැම එනවා මෙයාගේ වර්ගය. එහෙනම් B වල වර්ගය. මේක තමයි අපිට අවසාන උත්තරේ විදියට ගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ ගාන මම දැකලා තියෙන සමහර YouTube එකේ තියෙන වීඩියෝ වල ගුරුවරු ගන්නනවා මෙන්න මෙහෙම කතන්දරයක්. හරිද? ඒක වැරදි හැබැයි. මොකද අපි කියන්නේ? මොකක්ද කියන්නේ යාලා? පළමු කෙනාගේ වර්ගය මැද ලකුණ 2 තිතක්, පළවෙනි කෙනා තිතක්, දෙවෙනි කෙනා හැමදාම ධන, දෙවෙනි කෙනාගේ වර්ගය A වර්ගය ධන 2යි AB ධන B වර්ගය. ඉතින් ඔයාලා හිතේ හරිනේ. ඉතින් මේ දෙකම එකයිනේ. නෑ. ඒක වෙනස් වෙනවා ළමයි. මෙන්න මේ දෙනගේ ලකුණ වෙනස් වුණොත්. ඉතින් ඔයාලට ඒත් කියන්න පුළුවන් මෙතන ඍණ වුණොත් දැන් මැද ලකුණ මෙතන දාන්නේ නම් මෙතන ඍණ වෙනවා. එතකොට හරිනේ කියලා. නෑ ඒත් හරිදි. හේතුව මොකද්ද කිව්වොත් එහෙම මේ මැද ලකුණ විතරක් නම් තියෙන ප්‍රශ්නයක් නෑ. හරිද? හැබැයි මෙයා ඍණ වෙලා මෙයා ධන වුණොත් එතකොට මෙන්න මේක හරියන්නේ නෑ. මැද ලකුණ නෙවෙයි ගන්න ළමයි. අනිවාර්යයෙන්ම දෙන්නගේ ලකුණු සමානයි නම් මෙතන ධන. දෙන්නගේ ලකුණු අසමානයි නම් මෙතන එන්න ඕනි ඍණ. අපි බලමු ඉස්සරහට ඒ වගේ ගණන් ටිකක් හදලා. එන්න ඕනි ළමයි මෙන්න මෙහෙම එකක් අපි හිතමුකෝ. ඍණ A ධන B මෙයාගේ වර්ගය ගන්න තියෙනවා. හරි. අර කියපු විදිහට හැදුවොත් එහෙම අපිට ගන්න වෙන මොකද්ද? පළවෙනි කෙනාගේ වර්ගය මැද ලකුණ 2 තිතක්, පළවෙනි කෙනා තිතක්, දෙවෙනි කෙනා කියන වර්ගයෙන් දන්නවා 2යි AB කියලා. හැමදාම ධන, දෙවෙනි කෙනාගේ වර්ගය. එහෙම ගත්තොත් බලන්න මෙතන එන්න ඕනි ඍණනේ. හැබැයි ඔතන આવුත් උත්තරේ වැරදි. හේතුව බලමුද? මේ ඍණ A ධන B වරක් ඍණ A ධන B. අපි ගමු. මෙයා මෙයාගෙන් ගුණ වෙනවා. ඍණ වැඩි කිරීම ඍණ ධන වෙනවා. A වැඩි කිරීම A වර්ගය. ඊට පස්සේ මෙයා ගුණ කරනවා මෙයාගෙන්. ඍණ වැඩි කිරීම ධන ඍණ A වැඩි කිරීම B AB වෙනවා. මෙයා ගුණ කරනවා මෙයාගෙන්. ඍණ වැඩි කිරීම ධන වැඩි කිරීම ඍණ B වැඩි කිරීම A AB. මෙයා ගුණ කරනවා මෙයාගේ. ධන වැඩි කිරීම ධන B වැඩි කිරීම B වර්ගය. අපි දන්නවා ධන ඍණ නීතිය අනුව මෙයා එහෙම වෙනවා. ධන ඍණ නීතිය අනුව ඍණ AB සහ ඍණ AB තිබ්බොත් එහෙම ඒ දෙන්නගේ ලකුණු සමානයි නම් ඒ දෙන්නා එකතු වෙනවා. එතකොට ඍණ 2යි AB වෙනවා ධන B වර්ගය. එතකොට මේ දෙන්න සමානයිද? නෑ. මේ දෙන්නගේ A වර්ගයේ සමාන වුණත් මෙන්න මේ ලකුණ මාරු වෙලා මෙයාගේ ආවේ ධන, මෙයාගේ ආවේ ඍණ. ඒ නිසා කවදාවත් මෙතන මැද ලකුණ කියන එක ගන්න එපා. හේතුව මේ දෙන්න ගුණ කරලා ගන්න. කියන්නේ ඍණ වැඩි කිරීම ධන. එතන මේ දෙන්නගේ ලකුණු අසමානයි නම් මං කිව්වා ඍණ දාගන්න. මේ දෙන්න ලකුණු සමානයි නම්
ධන දාගන්න කියලා මේ. අපි හදපු විදිහට හදුවා නම් මේ දෙන ලකුණු අසමානයි. ඒ හින්දා දාන්න ඕනේ කවුද? ඍණ. එහෙනම් මේක තමයි හරි උත්තරේ වෙන්නේ. හරිද?